සාදුකාරයක් දෙන්න. තුන් වතාවක් නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิකාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්දයෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති මාතා පිතු පට්ඨානං
පුත්තධාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං තීති. හොඳයි. මැලේසියාවේ ශ්‍රී ලංකා මහා විහාරයේ ගරු විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බූටෑවත්තේ සරණංකර ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. මේ ධර්මදේශනාව සංවිධානය කරපු අපේ සත්පුරුෂ සද්ධර්ම ශ්‍රවණලාභී පින්නතුනි පින්නතියනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මාර්ගයට අනුව ජීවත් වෙන මිනිස්සු විදිහට මේ අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක්, හොඳ ධර්මතාවයක් ඉෂ්ට සිද්ධ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. පළමු කොටම අපේ නායක හාමුදුරුවන්ට පිං දෙන්න ඕනේ. පඬතුනි භාග්‍යවතුන් වහන්සේගේ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය වගේම සම්බුද්ධ ශාසනය ලෝකෙ කොහේ හිටියත් සුරක්ෂිත කිරීමේ වගකීම දෙවුර මත දරාගෙන මැලේසියාවේ බෞද්ධ පුනරුදේ පෙර ගමන්කරුවෙක් විදිහට තමයි අපේ නායක හාමුදුරුවෝ කටයුතු කරන්නේ. මේ ධර්ම ප්‍රචාරයේ කටයුතු ලෝකේ පුරාම සිද්ධ කරන භික්ෂුන් වහන්සේලා අතර ප්‍රමුඛතම කාර්යභාරයක් කරන්නේ අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මේ කටයුත්ත සිද්ධ නොකරනද අපි කොහොමද අද මෙතන ඇවිල්ලා මේ කටයුතු කරන්නේ? මලක් පහනක් හරි පූජා කරන්න තැනක් තියෙනව නම් තියෙන්නේ කවුරු හින්දාද? නායක හාමුදුරුවෝ හින්දා. උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. නායක හාමුදුරුවෝ අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද මේ පින්නත් සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ උද්දෘත කරපු ගාථා ධර්මය නේ මාතා පිතු ප ဋ ාණ මේ වෙනකොට කී ලක්ෂ වාරයක් අහලා ඇද්දෝක. කටපාඩම් උදේට හවසට අහනවත් ඇති. මේ විදේශ ගත වෙන්නම හේතුව මොකද්ද? මෙතන ඉන්නවද කිසි කෙනෙක් මට තනියම කන්න ඕන කියලා හිතාගෙන මැලේසියාවේ ආපු? ඒ කියන්නේ මම හම්බ කරගෙන මටම කන්න ඕන කියලා හිතාගෙන ආපු කවුරුවත් ඉන්නවද? කිසි කෙනෙක් නැති මේ රටේ අදටත් ඔය දුක් විඳින්නේ ඇයි? දැන් ඔය සතියන්තයකට හොඳ සපත්තු දෙකක් දාලා හොඳ ඇඳුමක් ඇඳගෙන කොහේ හරි ගහක් යට හොටෙල් එකක ෆොටෝ එකක් දාපුවාම ලංකාවේ මිනිස්සු හිතන්නේ මොකද්ද? මේ තානාපති සේවයේ ඉන්නවා වගේනේ. ඔය ගම්වලත් කියනව නේද? මගේ කියන විදිහටම කියන්නද? ඒ උන්ගේ උන් රටනේ ඉන්නේ. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ ගම්වල නෙමෙයි පවුල් වලත් එහෙමනේ. පවුල් වල මිනිස්සු හිතාගෙන ඉන්නේ පවුලේ කවුරු හරි රට ඉන්නවනම් මිනිහා තමයි සේරම කරන්න ඕන කියලා. ගෙදරක දරුවෙක් කොටහලුණත් ඉස්සරලම කාටද කියන්නේ? රට ඉන්න කෙනාට. මේ
නොවිඳිනා දුක් විඳින්නේ මේ අපේ තරුණ මහත්තුරු දරුවෝ මේ අම්මලා තාත්තලා ප්‍රමුඛතම කාර්යය තමයි ඔය ඇත්තන්ගේ මේ පවුලක් නඩත්තු කරන එක. එහෙම නෙමෙයිද? අම්මා තාත්තා අඹදරුවෝ ඔය සිද්ධ කරන්නේම මහ උතුම් මංගල කාරණයක්. ඔය සිද්ධ කරන්නේම තථාගත භාෂිතයේ තුල තියෙන හරි වැදගත් ධර්මතාවයක්. ඔය ඇත්තන්ට ඒ හින්දා වරදින්න නම් හේතුවක් නැහැ. කිසි කෙනෙක් දන්නවද ඔය මේ විඳින දුක කවුරුවත් දන්නවද? හරියටම කෝල් එකේ නැද්ද සල්ලි වැටෙන කාලේ පහුණුත් එහෙම. අපෙන් කරන්න ඕන කරන යුතුයකම් ටික දවසක් හරි පරක් වුණොත් එහෙම සිහි කැඳ වීම වෙන්නේ නැද්ද? මතක තියාගන්න මෙහෙම අපි තමයි අද බණහඬ සූදානම් වෙන්නේ. පින්නතුනි මිනිස්සෙක් වෙලා ඉපදුනහම ඉස්සරළම ජීවිතේ හිතන්න පුරුදු වෙන්න ඕනේ මං ඔය අනුන්ට කඹරන්න එපා කියනව නෙමෙයි හොඳ. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලබාගෙන මේ මුළු ලෝකෙටම බණ කියන්න කලින් මං කියන්නේ මේකට වරදින්න හේතුව උන්වහන්සේ බණ කියන්න කලින් උගන්වපු ධර්මතාවයක් තිබ්බා. මොකද්ද? අර මොකද්ද අර බෝධින්න අසතු බෝධියේ ඉස්සර උන්වහන්සේ සිද්ධ කරේ. වෙනතුනේ මේ දින 7ක් හිට්පිට නැති බෝධිය දිහා net අයා බලාගෙන ඉඳලා අනිමිස ලෝචන පූජාව සිද්ධ කරලා ලෝකෙටම බුදුහාමුදුරෝ ඉගැන්නුවේ මොකද්ද? කෙලෙහි ගුණ සලකන්න. කෘත ගුණ සලකන්න. බුදුවරුමයි පැහැදිලි කරේ මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මේ ලෝකේ කෙලෙහි ගුණ සලකන මිනිස්සු හරි අඩුයි. හරි විරලයි. එනිසා මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ අපි ජීවත් වෙන්නේ මෙහෙම සමාජයක. අපි ජීවත් වෙන්නේ කෙලෙහි ගුණ අඳුනන්නේ නැති සමාජයක. දැන් මේ පින්නතුන්ට තියෙනවා යුතුයකම් කරන්නත් තියෙනවා. කෙලෙහි ගුණ අඳුනන්නේ නැති මිනිස්සු ඉන්නවා කියලා දැනගන්නත් තියෙනවා. පින්නතුනේ මේ 2025 ගෙවිලා 26 අවුරුද්ද ලබනකොට අපිට අලුත් වෙන්න අපිට දැනගන්න අපිට අවබෝධ කරගන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි කාරණය පුරුදු වෙන්න ඔය දැන් ඉතින් මෙහෙ ඇවිල්ලා ඉන්න එකේ මේක ගොඩක් මේ තරුණ මහත්තුරුන්ට දැරිවියන්ට තමයි මේ ගැටලුව තියෙන්නේ. විනාඩි 10ක් 15ක් විතර දවසට අරගෙන හිතනද අර මොකටද මැලේසියාවට ආවේ කියලා. නිකන් දවසට විනාඩි 5ක් මොකක් හරි අර ඔය ඇත්තන්ගේ භාෂාවෙන්ම කියන්නද ගොඩ යන්නනේ නේ. මොකක් හරි කරගන්නනේ ආවේ. ඔය නැත්තම් ඔය තියෙනවා විකුණලා එනවද නැහැ. මාස 2ක් 3ක් විතර ගියාට පස්සේ ඔය මම ඉතින් ඔය විවිධ රටවල ධර්ම දේශනා වලට වඩිනවනේ. මේ බලනකොට ලංකාවේ කොල්ලහාමුදුරනේ හිරේ. ඇයි? දවසට විනාඩි 5ක්වත් අරගෙන හිතලා නැහැ මොකටද ආවේ? මොකක්ද කරන්නේ? මොකක්ද කරන්න ඕනේ? ඔච්චරයි. මම ආයෙත් කියන්න විනාඩි 5ක් විතර ගන්න අරගෙන හිතන්න මොකටද ආවේ? මොකක්ද කරන්නේ? මොකක්ද අපි කරන්න ඕනේ? මේ කවුරුත් ඉන්නද මැරරකම මෙහෙ ළඟින් ඉන්නවද නැහැ? මොකක් හරි කරගෙන යන්නනේ ආවේ. ආපු එක කරගන්න නැතුව අනිත් හැම එකක්ම කරන්නේ නැද්ද?
ආපු වැඩේ විතරක් කරගන්න. මොකද අපිට හරි ඉක්මනට සිද්ධ වෙනවා. ඔය මේ ඉඳලා එහෙ යනකොට මොකවත් දැනෙන්නේ අන්තිමේට. මුළු මේ ගමක අවුරුදු 20ක් ආවත් කවුද මතක් වෙන්නේ? ගමේ රටේ ඉන්න කෙනානේ. පවුලක මොකක් හරි වුණා. හොඳට මතක තියාගන්න ආවේ ඉන්නකම් හම්බ කරන පඩිය ගෙදර යවන්න නෙමෙයි. ආවේ ඉන්නකම් හම්බ කරන දේවල්ම ලංකාවට යවන්න නෙමෙයි. අපි යනකොට අපිට පුරුදු වෙන්න ඕනේ මේ මිනිස්සෙගේ ජීවිතේ තියෙන්නේ මේ බොහොම පොඩි වැඩක් නෙමේකේ තියෙන්නේ. මෙතන කවුරුවත් ඉන්නවද අවුරුදු 7-800ක් ජීවත් වෙන්න බලාගෙන. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්, ඔය ඇත්ත බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ අවුරුදු 60-70ක් ඉඳී මේ කාලය තුල තමයි මේ අස්ති පංජරයකින් සැදුම්ලත් මේ මස් ගොඩක් මේ යට මස් නහර යට මිදුළු මේ අවසානයේ සේරම පැක් කරලා හමක් තියෙන මේ කරජකේ මේ මාංශකේ නඩත්තු කරන්න නෙමෙයිද මේ ඔට්ටු වෙන්නේ. මේක බොහොම පුංචි කාලයේදී බොහොම පුංචි කාලය. මේ පුංචි කාලය තුල කල්පනා කරන්න ඕන මේ භෞතිකයේ තුල සියල්ල කරනවා පරිමහනවා වගේම අපි ඇත්තටම මේ බින්නතුන් හිතන් ඉන්නේ අපි මොකට වගේ මිනිස්සු වෙලා ඉපදිලා ඇද්ද? සංසාරේ කවදානම් අපි ආයේ මිනිස්සු වෙලා උපදින්නද? මේවා හිතන්න ඕනේ. කල්ප ගානක් දුක් විඳලා මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබාගෙන තියෙන මම යෝජනා කරනවා මම ඔය දැන් මේ දෙසැම්බර් මුල වගේ ලංකාවේ තියෙනව නේද රාජගිරිය ගුවන් පාලම ගහන වික්ටෝරියා ආබාධති නිවාසය. ඕකේ නිතර යනවා එක ධර්ම දේශනාවකට වැඩියා. පින්නතුණි අර එතෙන්ට ඇවිල්ලා හිටියේ 25ක් 30ක් විතර. මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. රෝදපුටුවෙන් එන්න පුළුවන් සේරම ඇවිල්ලා හිටියා. එතුරු කට්ටියට එන්න බෑ. මං ගියා පින්නතුනේ වාට්ටු ගානේ ගියා. සමහර පින්නතුන් ඉන්නවා ජීවිත කාලයක් ඉන්නේ අර වැසිකිලි පෝච්චිය උඩ. දැකලා තියෙනවද? අර ඇඳ යට තමයි ආමුදුරනේ කොමඩ් එක තියෙන්නේ. ඒ ඇඳ යට කොමඩ් එක. ඇඳුමක් අඳින්න පුළුවන්ද? අපි වගේ දැන් අද එනකොට කීපාරක් විතර ෂර්ට් එක උස්සලා බැලුවද ඉර හිටලා තියෙන්නේ නැද්ද කියලා මැදපු එකේ. මේක අඳිනවද නැද්ද කියලා. මේ සරප්පු දෙකට කලිසම හරියනවද මේකට බෙල්ට් එක ගැලපෙනවද? ඒ තෝරා ගැනීම නැහැ. තව ඉන්නෝ ඒ ජීවිත කාලයක්ම තහඩුවක් උඩ සමහරව ඉන්නවා හමුදුරනේ අවුරුදු 45ක් 50ක් වෙනවා මහ පොළොවේ පය ගහලා නැහැ. තව සමහරව ඉන්නවා ජීවිතේට අතින් අනලා බත් කටක් කාලා නැහැ. ජීවිතේට අත් දෙක එක්කහු කරලා වැඳලා නැහැ. ජීවිතේටවත් දෝතින් අරන් වතුර එකක්වත් බීලා නැහැ. කියමු බලන්න. ඒ මිනිස්සු නෙමෙයිද? මොකක්ද අපිට තියෙන අඩුපාඩු? දැන් ඒ අත්තු දිහා බල්ලා කියන්න ඕන. මොනවාද අපිට තියෙන ගැටලු? මොනවාද අපිට ඔච්චර හැන්දාවට කල්පනා කරන්න තියෙන ප්‍රශ්න? මොනවාද අපිට වද වෙන්න තියෙන දේවල්? එකක් විතර කියමු බලන්න. පවුලේ ගැටලු ඇති. ඔපෙම්මතා පෙම්වතිය ප්‍රශ්න ඇති. ස්වාමියා බිරිඳ ගැටලු ඇති. ඉන්න තැන යාළුවාගේ වෙන මොනවද තියෙන්නේ? අය මේ නොමිනේෂන් ඉල්ලන්න හදනවද නේද? මතක තියාගන්න. ඒ උදවියත් මිනිස්සු අපිත් මිනිස්සු. වෙනදුනේ මේ
බලන්න කොච්චර මේ තරුණ මහත්තුරු මේ පින්නතුන් වාග්යවන්තද කියනවා නම් විදේශ රටක හිටියත් බණ ටිකක් අහන්න යන්න හැකියාව තියෙනවන්නේ. විදේශ රටක හිටියත් දෙයනේ කියලා බුදුන් වඳින්න යන්න හැකියාව තියෙනවනේ. සංසාරේ කොච්චර පින් කරලා ඇද්ද? සංසාරේ කොච්චර දන් දීලා ඇද්ද? සංසාරේ කොච්චර සිල් රැකලා ඇද්ද? මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඕක නාස්ති කරන්න එපා. ඕක නිකන් නිස්කාරණේ විනාශ කරන්න එපා. ඕක පරිස්සම් කරගන්න. මේ අතපය හැමදාම වැඩ කරනවද? මේක හැමදාම වැඩ කරන්නේ නැහැ. හැමදාම මේ කටින් කතා කරන්න පුළුවන්ද? මේ හැමදාම මේ විදිහට මෙහෙම වෙන්නේ නැහැ. ඔය මේ ජරාව ව්‍යාධිය කර තියාගෙන ඉන ජීවිතනේ. කොයි වෙලේද කොයි මොහොතේද කවුද දන්නේ? ඔය දැන් මාසයක් විතර ඇති. මං කියන්නේ පින්නතුනේ මේක තියෙන අස්තීර භාවය. අවුරුදු 35ක විතර අක්කා කෙනෙක් ආවා අපේ පන්සලට. දෙන්නෙක් අල්ලගෙන ආවේ. පින්නතුනේ මෙහෙම වෙනව මේ මස් ගොඩක් මේ 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන පිරිච්ච මිරිකිච්ච ජීවිතයක් මේ. මේක මේ අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ අක්කා එනකොට මම ඇහුවා මේ දෙන්නෙක් අල්ලගෙන එන හින්දා අසනීපද කියලා. පස්සේ කිව්වා හාමුදුරුවනේ ඇස් පේන්නේ නැහැ කියලා. ඉන්දෙව්වා. මම ගොඩක් කල්ද දැන් අවුරුදු 5ක් විතර. කොහරි මේ පිටරට විශ්වවිද්‍යාලයක පශ්චාත්තුපාදී කරලා තියෙනවා. හොඳට සල්ලි තියෙනවා. පොඩි දුවෙකුත් ඉන්නවා අවුරුදු 4ක 5ක විතර. පස්සේ කියනවා දවසක් උදේ නැගිට්ටලු උයන්න. කළුවරේම බිත්ති අත ගාලා ස්විච් එක දාන්න. ස්විච් එක දැම්මට පස්සේ මහත්තයාට කතා කරලා කිව්වලු කරන්ට් එක ගිහිල්ලා කියලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇස් පේන්නේ. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට ඇස් දෙක පේන්නේ නැහැ. මේක එහෙම වෙන්නද? මේ ශරීරයේ හැටි. මේ කරජක මේ මස් ගොඩ මේක මේ ව්‍යාධීන්ගෙන් මේක මේ රෝගයන්ගෙන්ම පිරිච්ච එකක්. මේකට සල්ලි බලපානවද? රස්සාව බලපානවද? ධනයේ තත්ත්වයේ තරාතිරම මේකේ ඕනම වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි මම යෝජනා කරන්නේ. එක තප්පරයක්වත් අපත්නම් කරන්න එපා. එක වචනකින්වත් එකදු අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව කරන තැන අහලා තියෙනව නේද? සබ්බ පාපස්සා කරන මේ සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මන්නම් යෝජනා කරන්න පින්නොතුනේ දැන් ඔය මොනාගෙන්ද පව් සිද්ධ වෙන්නේ? අපේ හිතෙන් වෙනවා. අපේ කයෙන් වෙනවා. අපේ වචනයෙන් වෙනවා. ඇත්තටම ඉතින් කයෙන් කියලා මිනී මරන්නේ නැහැ. වචනයයි හිතයි තමයි ටික. ඔය බලන්නකො පුළුවන් තරම් අද ඉඳන් මේවත් හෙට ඉඳන් කරන්න ඕන හොඳ. නැත්නම් ඉතින් අපේ තේරුම් නැහැ. අදිෂ්ඨාන කරගන්න.
ප්‍රාර්ථනා කරන්න. මම යෝජනා කරනවා හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. බැරිද? ඉරහඳ වගේ විශ්වාසයි බෑ. ඇයි? අයි මේ ජීවිතේ හන පළවෙනි බණද? මිට කලින් කොච්චර බණ අහලාද? නමුත් අදිෂ්ඨාන කරගන්න. වෙනතුනේ මේ නිවන් මඟ අහුරන ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ මොකෙන්ද? ද්වේෂයත් එක්ක තරහවත් එක්ක. ටිකක් කල්පනා කරන්න. මේ තරහව කේන්තිය මිනිස්සුන්ට ඇති වෙන්නේම මොකෙන්ද? මම මේවා දේශනා කරලා තියෙන ඕන තරම්. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ. අර වාචාය සංවරෝ සාදු. පුළුවන් නම් හෙට ඉඳන් කට පරිස්සම් කරගන්න බලන්න. ඔය පුළුවන්ද? මහ දෙයක් නැහැ. නිකන් කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගන්න තරමටම අනේකගේ හිත පරිස්සම් වෙනවා. මෙහෙම සේරම හිතුවොත් එහෙම ඔකෝන්නම් දැන් බලන්න පුළුවන්. දැන් නැගිටලා යනකොට කාට හරි තෝතෝ කියා යන්නකො. මොකද වෙන්නේ? මිනිස්සු කේන්ති ගන්නේ දේශය ඇති වෙන්නේ. මේ මහ ගැඹුරක් නෑ, හොඳේ පොඩි වැඩක් තියෙන්නේ. මේක දැන් ඉඳන් කරන්න විතරයි තියෙන්නේ. නිකන් මං කියනවට කරන්නකො. නිකන් උමනාවක් නෙමෙයි. තෝ කියලා කතා කරනකොටද ඔයා කියලා කියනකොටද? යාළුවන්ට බල්ලෝ කියලා කතා කරන එක වෙනයි. ඒක ඉතින් බොක්කට කියන එක නේ. එහෙම නොකියුවොත් සමහරට දුකයි. කෙනෙකුගේ හිතක් රිදවීමේ අරමුණින් අපි හිතමුකෝ දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කටින් කියලා තියෙනවා? දෙක. දෙකට වැඩිනේ කොහොම? පින්ද පවුද? වචනේමයි වැඩිපුරම මම යෝජනා හරි කරුණාවෙන් මේ දේශනා කරන්නේ. මේ මැලේසියානු සංචාරයට නේ අපේ සංවිධානය කරපු මහත්තුරු දන්න හරි අමාරුවෙන් ඔයත් දන්නවන්නේ මම අවුරුද්දට ලංකාවේ බණ 500ක් විතර කියනවා. එතකොට මම දැන් මෙහෙන් යනකොටම යන්නේ උඩමළුවට. ගුවන්තොට පොළට ගිහිල්ලා. එතකොට ආය කවද්ද ඉවර වෙන්නේ? එනිසා මගේ පළමු යෝජනාව තමයි කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. බය වෙන්න එපා. කවදාවත් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ, යහපතක් විතරයි වෙන්නේ. හෙට ඉඳන් අනේකට කතා කරන්න පුරුදු වෙන්න. තෝවත් කියන්න එපා. හිත රිදෙන අරමුණේ. අනේක කම්පා වෙනවා නම්, අකමැති නම්, අනේකගේ හිත රිදෙනවා නම්, ද්වේෂය ඇති වෙනවා නම් කුණුහරුපයක්වත් කියන්න එපා. ඔය අපේ අම්මලා හැම කොච්චර කුණුහරුපෙන් බණු අහලා තියෙනවා. කාගෙන්ද? පෙම්වතා බයින්නත්? ස්වාම පුරුෂයා බයින්නත්? පෙනුතුනේ වාචාය සංවරෝ සාදු. බුදුවරු මොකද්ද උගන්වන්නේ? වචනේ සංවරකම තියෙන්න ඕනේ. ඒ හින්දා ඔය වැඩේ හෙට ඉඳන් කරන්න. එතකොට අර මේ මැලේසියාවෙත් ඉන්නවද අර නිතර කේන්ති යන උදවිය? ඔකෝන්නම් දැන් බලන්න පුළුවන්. 10 දෙනෙක් විතර ගෙනලා ඉස්සරහින් හිටවන්න ඕන. කණ්ඩ හදනවනේ පිටිපස්සේ ඉන්න මිනිස්සු අර මිනිස්සුම. මං හාමුදුරනේ ගම කියන්නේ නෑ. අම්මා කෙනෙක් ගැහුවා කුඩෙන්. කොල්ලෙකුට ඇයි? හිටගත්ත හාමුදුරුවෝ පේන්නේ නෑලු. කේන්තිය. මේ ජීවිතේ අපි වැඩිපුරම නිතර කේන්ති යන උදවිය.
නිතර ඇවිස්සෙන උදවිය, නිතර කලබල වෙන උදවිය විනාඩි 10ක් විතර අරගෙන හිතන්න ඕන දෙයක් තියෙනවා. මොකටද කේන්ති ගන්න? කවුරු හින්දාද කේන්ති ගන්න? ඔයත්තන්ට අවසාන හිතයි අපරාධිනේ කියලා. ඔයත්තන්ට අවසාන හිතයි ඒක හරි පාඩුවක් කියලා. අපි අවිස්සෙන තරමක් ඇවිස්සෙන්නේ මේ ජීවිතය අනුන් හින්දා පින්නතුනේ. දැන් ඔය කාගේ හරි ෆෝන් එකකට සද්දට කෝල් එකක් එන්න ඕනේ. කාටද කේන්තියන්නේ? ඔය ෆෝන් එක අයිතිකාරයාටද වටපිටා මිනිස්සුන්ට? වටපිට චච්චොක් ගාලා බලනවනේ දෙපැත්ත. මොකටද අනුන්ගේ ෆෝන් වලට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? ඒ කතකන් නවත්ත ගන්න ඕන හොඳ. ෆෝන් වලට කෝල් එන්න නැත්නම් වෙන මොනවද දෙන්නේ? මම දැකලා තියෙනවා සමහර අම්මලා ගිලින්න වගේ හදන ෆෝන් එක අයිතිකාරයා. එහෙම වෙන්න එපා. අපේ ගම් වලත් එහෙමනේ. ඔය තුන්ගේ ගෙවල් වල එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ ගෙවල් වල එහෙමයි. අපූර්වට හාමුදුරුවනේ ප්‍රවෘත්ති බල ඉන්නවා. ආ ගෙදර මීක් ගන්න බෑනේ අම්මලා තාත්තලා ප්‍රවෘත්ති බලනකොට. ප්‍රවෘත්ති බල ඉන්නකොට බැරි වෙලාවත් අල්ලපු ගෙදර බණ දැම්මොත් එහෙම ජීවිතේට ප්‍රවෘත්ති ඕෆ් කරලා බණ අහනවද? ප්‍රවෘත්ති අහහා ඉන්නකොට අල්ලපු ගෙදර කුණුහරුප කියනවත් එක්කම පිගම් බිඳෙනවා සද්ද ඇහෙන්න ඕනේ. මොකද කරන්නේ? ගාලා ප්‍රවෘත්තිත් නවත්තනවා ගෙදර සද්ද සේරම නවත්තලා සද්ද නැතුව අහගෙන ඉන්නවා. මොකක්ද අහන්නේ? ඔය අපි පුරුදු වෙලා ඉන්නේ ඕකටනේ. අපි අපේ ජීවිතේ විදේශගත පින්නතුන් වැඩිපුරම හිතන්න ඕන. හුරු වෙලා ඉන්නෙම අපේ සැප සතුට තීරණය කරන්නේ අපේ ආධ්‍යාත්මයේ හොඳ නරක තීරණය කරන්නේ කවුරු මතද? අනුන් මත. කම්පා වෙන්නේ කවුද? අපි. මම එකටම යෝජනා කරන ඔය අනුන් මත කම්පා වෙන එක නවත්තන්න. අනුන් මත කලබල වෙන එක නවත්තන්න. එක දවසක්වත් තියෙනවද අපි අපිට කුණුහරුපෙන් බැනගත්ත? කාටද බනින්නේ? අනුන්ට නෙමෙයිද? පව් පිරෙන්නේ කාටද? අපිටද අනුන්ට? අපිට. ජීවිතේ මේ පින්නතුන් කවදා හරි ඔය සැක කෙරුවා නම් කවද සැක කෙරුවේ? අපි කවදාවත් අපිව සැක කරලා තියෙනවද? කවද සැක කරේ? අනේක කරපු වැඩක්, අනේක කරපු වැරද්දක් මහ දෙයක් ඕනේ නැහැ. කවදාවත් ඔය අපි කරපු වැරද්දකට අපිට කේන්ති ගිහින් තියෙනවද? අපි කේන්ති ගන්නෙම කවුරු කරන වැරදි වලටද? අපි කරන ඒවටද අනුන් කරන ඒවටද? මොකටද අනුන් කරන වැරදි වලට අපි කේන්ති ගන්න? දැන් ගෙදරක වුණත් එහෙමනේ නේ. ඔය හිතන්නකො අපි අතින් පිගාන කෝපයක් අතහැරුණා කියලා. කාටවත් සද්ද ඇහුන්නේ නැත්නම් මොකද කරන්නේ? හිමීට කට්ටි ගල්ලා විසික් කරනවනේ. බැරි වෙලාවත් අපි සාලේ ඉන්නකොට කුස්සිය කවුරු ඇදින් මොකක් හරි බිඳුනොත් එහෙම සද්ද ඇහුනොත් එහෙම. අර නිකන් බිත්තිත් එක්ක ගලවනවා වගේ කෑ ගහන්නේ නැද්ද? මම එකටම යෝජනා කරන්නේ අනුන් හින්දා කලබල වෙන එක නවත්තන්න. ජීවිතේ පොඩි වෙලාවක් අරගෙන මගේ ආධ්‍යාත්මය මගේ හික්මීම අර නච්චා දෙපි කවුපීනං දංශමස කාපහම් සුනක් පුච්ච මර්ථම් පණ්ඩිතං ධර්ම වර්ජිතං මගේ විනය සදාචාරය හික්මීම මේ ටික මම විසින් සකස් කර ගන්න ඕන ආය කියන එක ඒක මගේ ආධ්‍යාත්මයට හොඳයි කියන එක මේක අපි හිතන්න ඕනේ.
මොකද මරණ මංචකයේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? අපි විතරයි. දැන් ඔය සමහරු කියනවා නේද පින්නතුනි අකල් මරණ කියලා. එහෙම ජීවිතේ අවුරුදු 20න් මරුණත් ඒ ජීවිතේ අවසාන කාලේ 30න් මරුණත් ජීවිතේ අවසාන කාලේ 80න් මරුණත් ඒ තමයි ජීවිතේ අවසාන කාලේ. මේක හරි නොහිතන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් හින්දා මම යෝජනා කරන්නේ හරි පරිස්සමට ඉන්න. පුළුවන් නම් ඔය අනුන් ගැන හොයන බලන එක නවත්තන්න. යුතුයකම් කරන්න. අපි වැඩිපුරම කැමති අපෙන් කෙරෙන්න තියෙන දෙයටද අනුන්ගෙන් ලැබෙන්න තියෙන දෙයටද? ජීවිතේ වැඩිපුරම බලන්නේ මොකද්ද? ඔය අපෙන් කෙරෙන්න තියෙන දේ නෙමෙයි අනේකයෙන් මොකද්ද ලැබෙන්න තියෙන අනේකයෙන් මොකද්ද කෙරෙන්න තියෙන කියලා. පුළුවන් නම් පුරුදු වෙන්න ඔය. අනේකකින් හම්බෙන්න තියෙන එකට වඩා අපෙන් මොකද්ද කෙරෙන්න තියෙන්නේ කියලා බලන්න. එතකොට හරි පහසුයි පින්නතුනේ. දැන් ඔයත් දකින්නෝ නේද මේ දවස්වල කොච්චර මඩ ගහනවද? මේ දවස්වල කොච්චර නේ Facebook එකේ එහෙම දකින්න ඇති. ආම්දුරුනේ සමහරක් පොත් පිටින් හදාගෙන ගිහිල්ලා පන්සල් වලට දීලා මගේ අම්මා පල්ල වෙන වැඩ නැද්ද දන්නේ. පොත් පිටින් හදාගෙන ගිහින් තියෙනවා කත්නෝරුවේ මෙහෙම එකෙක් කතෝලිකයෙක් කුඩුකාරයෙක් මට ඇමරිකාවෙන් සල්ලි පොම්ප වෙනවලු. මේ බණ සංවිධානය කරන්නේ මැලේසියාවටත් පොම්ප වෙන්න ඇති මං හිතන්නේ. කොටස. මේ පුදුම මොකද්ද මේ ව්‍යායාමය? ලක්ෂ ගණනින් ලංකාවේ අපේ තරුණ තරුණියෝ බණ අහන්න එක්කව වෙනවා. පිනොතන මේ මද්ද්‍රව්‍ය විකුණන මිනිස්සු නවත්තනවා. බීලා ගෙවල් වල රණ්ඩු වෙච්ච දබර වෙච්ච තාත්තලා මේ නවත්තලා. අපේ ලංකාවේ පන්සල් වල හාමුදුරුවෝ කියනවා සිරිදම් මහාඳුර ඔයාට පිං සිද්ධ වෙන්න ජීවිතේටවත් ශ්‍රම දානකටවත් ආපු නැති එකේ පන්සල් එනවා. මේ සේරම තම මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න බැරි වෙයි. අර මගක් හරි අදගෙන යන්න පුළුවන්. දොරකඩට හරි අරයි යන්න පුළුවන් බලන්න. ඔය එහෙමද අපි කවදාවත් කලබල වෙනවද? කවදාවත් කුලප්පු වෙනවද? මම ඇත්තන්ට යෝජනා කරන්නේ අපෙන් කෙරෙන්න තියෙන දේ විතරක් කල්පනා කරන්න. මේ පාර ඔය ගම් වතුර ආධාර එහෙම දෙනකොට මම ඉස්සරලම අරන් ගියේ මට මඩ ගහපු හාමුදුරු කෙනෙකුට. ඒ හාමුදුරුවන්ට කතා කරගන්න බැරුව ගියා. ඇයි පින්නතුනේ කවුද හිතන්නේ මේ මම හතුරුකම් කරන කෙනෙක්? ඉස්සරලම පුරුදු වෙන්න ජීවිතේ මැරෙන්න කලින් වෛරය නැති කරන්න නම් ඒ හාමුදුරුවෝ තමයි දැම්මගේ හොඳම යාළුවා. ඒ හාමුදුරුවෝ තමයි දැම්මගේ හොඳම මිත්‍රයා. මං කරේ බුදුහාමුදුරුවෝ කියප එක විතරයි. නහි වේරේන වේරාණි සම්මන්තේද කුදාචන. ඔය විදේශ රටකට ආපුවාම උදව් කරන්න මෙපා කියන්නේ කාටද? නේ ලංකාවේ මිනිස්සුන්ටනේ. මැලේසියාවේ එහෙම නැතුව ඉතින් මං කියන්නේ බොහෝ රටවල් වල එහෙමයි. උදව් කරපු ගමන් අනිත් පැත්තට තට්ටුව දාන්නේ කවුද? ආයෙත් කට උත්තර නැති වෙන්න දෙනවනේ. කවුද දෙන්නේ? ලංකාවේ මිනිස්සු. ඔය එහෙම වුණාට කමක් නැහැ. අපෙන් කෙරෙන්න තියෙනවනම් මම මේ යෝජනා කරන්න බින්දින වෛරය තරහව නැති කරන්න තියෙන එකම ආත්මය මිනිසත් භවය. මේකෙන් ඕක නැති කරලා මැරෙන්න. බල්ලොන්ට බලල්ලුන්ට මෙව්ව කිව්වට තේරෙනවද?
මට කියන්න හැම සතෙකුටම වෛරෙන් නෙමෙයිද ඉන්නේ? හැම සතෙකුටම තරහෙන් නෙමෙයිද ඉන්නේ? ඔය මං කියන්නේ මම්ම ආදර්ශයට ගන්න වෙන මොකවත් ඕනේ. අර කවුද අර අංජනම් බලන ඇස් පේන්නේ නැති මිනිස්සෙක් ඉන්නේ. නේ හාමුදුරනේ කියනවා මහාන වෙන්නේ කණ්ඩ බොණ්ඩ නැතිවලු. මේ මට කියනවා අස්සනක් දාලා දෙන්න මිලියන 10ක් විතර 500ක් හරි එන්තරවාසිය වන්නල්ලු ඉල්ලලා අපහාස කෙරුවා කියලා. අනේ පින්නතුනි. අර රසවාහිනිය කියලා පොතක් තියෙනවනේ. දඹදිනියුගේ නේ වේදේ හාමුදුරුවෝ ලිව්වේ. මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕන. හෙට ඉඳන් මෙහෙම කරන්න ඕන හොඳේ. පන්සලේ හාමුදුරුවන්ට හොඳට සිවුරු හම්බෙනවා. ගමේ කොල්ලෝ බලනවා සිවුරු හම්බුණාට පොරවන්නේ මොනවාද? පරණෙව්ව. සිවුරක් දීලා රැ රැකගෙන ඉන්නවා. පින්නතුනි හොරෙක් ඇවිල්ලා හැමදාම හාමුදුරුවන්ගේ සිවුරු උස්සනවා. හාමුදුරුවොත් මොකවත් කිව්වේ නැති හාමුදුරුවලා එහෙමනේ. පස්සේ අල්ලගත්ත හොරා. අල්ලගෙන ගසලා තඩි ගහලා අලුත වල දාපු මලමිනියක් අරගෙන ඇඟට තියලා බැඳලා මුළු ගමේම ප්‍රචාරයක් කරේ ආදරය මලමිනියක් කරපින්න ගත්ත යකෙක් එනවා කිසි කෙනෙක් දොරවල් අරින්න එපා කියලා. අනේ අර හොරා බයේ පින්නතුනි ගුටි කාලා මල හිතන්නකො මලමිනියක් ඇඟේ බැඳගෙන ගමේ දුවනවා කියන්නේ. මලමිනිය බැඳගෙන ගියා. ගෙදරත් ගිහිල්ලා තට්ටු කරුවා දොර අරිනකොටම ඉස්සරහ තිබ්බේ මලකඳ වැහුවා දොර. අවසානයේ කොහාටද ගියේ? පන්සලේ හාමුදුරුවෝ ගාවට. ගියපු ගමන් හාමුදුරුවෝ මලමිනිය ගලවලා පැත්තකට දාලා උණු වතුරෙන් නාවලා ඔය තෙල් බෙහෙත් ගෑවා. ගානකොට අර තඩි ගහපු ගමේ කොල්ලෝ ආවා. අමාරුවෙන් හරි මේවා කරන්න පින්නතුනි මේක මේ ආත්මෙන් ඉවරයක් කරන්න ඕන ඒකයි. කොල්ලෝ ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ඔය හොරා ගහලා පන්නන්න ඕක තමයි ඔබ වහන්සේගේ සිවුරු හොරකම් කෙරුවේ. ඒ හාමුදුරුවෝ අහලා තියෙනවද අර බල්ලෝ අපිට කෑවට අපි බල්ලොන්ට හපන්නේ නැහැ කියලා. ඔතන ඉන්නේ කියන්නේ. බල්ලෝ අපේ කකුල හැපුවට අපි බල්ලොන්ගේ කකුල හපන්න යන්න හොඳ නෑලු. මම මේ බල්ලෝ කියනව නෙමෙයි මිනිස්සුන්ට හොඳේ. ඔය හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. ගාරවෝච නිවාතෝචනේ අනෙකට ගරු කරන්න. හොඳ නිහතමානීකමක් තියාගන්න. අර අහලා තියෙනවනේ පිස්සු කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ කියලා. දොස්තර කෙනෙක් වෙන්න. කලබල වෙන්නේ නැහැ නේද? පිස්සෙක් නම් වෙන්න එපා. හොඳ වෛද්‍යවරයෙක් වෙන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවනේ. සත්පුරුෂකම් තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න මංගාව මොනවද තියෙන්නේ කියලා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. මැලේසියාවෙත් ඉන්නවද අර ගතු කේලම් කියන මිනිස්සු නැහැ. නැතුව ඇති. ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ මැලේසියාවේ තරම් වෙන කොහෙවත් එහෙම නැහැ කියලා. මේ ඉන්නද පද හදන මිනිස්සු නැහැ. අප්පා මෙහෙ වැඩි වාගේ. මොකටද? ඔය පෙස්සන් එහෙම ගහනවද මෙහෙ එක ඉවෙන්ට් වලට? නැහැ. ඔය ලංකාවේ 119 ගහ හිටපෙව මෙහෙ ආපුවම මොකද වෙන්නේ? පෙස්සන් ගහනවා. 119 ගහන්න බෑ. ඔයත් අන්න මතක් වෙන්නේ අපි අහවලා ආයේ කියලා. පුරුදු වෙන්න. යනකොට කෙල්ල හරි දන්නේ ගල් බහකින්වත් ඔය ඉඳලා බලන්න. ජීවිතේ මිනිස්සු ඕව නවත්තන්න. සමහර හිතන් ඉන්නේ ඒක රස්සාව කියලා.
පින්නතුනි අනේකට හරියනකොට සතුටු වෙන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මේ මනුෂ්‍ය ආත්ම භාවයේ විතරයි මේකට තියෙන්නේ. මේක තේරෙන්නේ නැහැ නේ කිව්වට ඒකනේ. ඇස් දෙකෙන් මොකක් හරි බලලා හිත පැහැදීමක් ඇති කරගන්න පුළුවන් මොන ආත්මෙද? ඇස් දෙකෙන් ආධ්‍යාත්මයට ගන්න තියෙන වැඩේ ගන්න. ඇස් දෙකෙන් මොකක් හරි රූපයක් දැකලා අපි අරමුණක් ගන්නවා. ඒ ගන්න අරමුණ හරි පිරිසුදු වෙන්න ඕනේ. ඒ ගන්න අරමුණ හරි පැහැපත් වෙන්න ඕනේ. දැක්ක ගමන් සමහරුන්ට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. අපි ඇත්තටම ඊර්ෂ්‍යා කරන්නේ අපේ දේවල් වලටද අනුන්ගේ දේවල් වලටද? අනුන්ගේ දේවල් වලට නෙමෙයි. විපාකත් විඳින්න වෙන්නේ කාටද? අපිට. පින්නදුනි භාසදීවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති නැත්තම් සුඛමං වේති චක්කං වහපතෝ පදන් නැත්තම් ඡායාවන පායිනි. මේ සංසාරේ කියන හැම වචනයකටම වග කියන්න වෙනවා. කරන හැම දෙයකටම වග කියන්න වෙනවා. එහෙනම් ඔය අනුන්ට කරන එක නවත්තන්න. අනුන්ගේ දේවල් කියවන එක මේක ඕනනම් අද මෙතන බලන්න පුළුවන්. නිකම් මං කියනවට කරන්නකෝ අද කියන්න එපා අනිත් අධ්‍යයට කරන්න. අද අහුවෙනවනේ. කාට හරි කියන්න තමුසේ පුද්ගලිකව හම්බෙනවක පොඩි කාරණයක් අහවලා කියන්න තියනවා කියලා. ඔය ඇති. අර මනුස්සයාට නිින්ද යන්නේ නැහැ නේද කහ ගන්නකම්. එහෙම සැකයි වගේ නම් මං කියනවට කරන්නකෝ. බුද්ධම උමනාවක් නේ තියෙන අනුන්ගේ දේවල් හොයන්න. ඔය සමහරු ඉන්නවා පින්නතුනේ මැලේසියාවේ නම් එහෙම නැතුවද? ඔය අනුන්ගේ පවුල් කඩන්න. ඒ බුදුම අමාරුවක් නේ තියෙන්නේ. විහිල්ලමේ හාමුදුරනේ. මෙව ගිනි තියන්න බලාගෙන ඉන්න. කිසි කෙනෙක් ඉන්නවද පිච්චෙන එකක් නිමෙන්න බලාගෙන? කිසි කෙනෙක් ඉන්නවද වරදින තැනක් නිවැරදි කරන්න බලාගෙන? මේක මේ සමහර තරුණ මහත්තුරුන්ට තේරෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේකේ කවුරුවත් කැමති නැහැ පින්නතුනි අපිට හරියනවට. කවුරුවත් කැමති නැහැ අපි මෙහි ඉඳලා වැඩක් කරගන්නවට. ඒ හින්දා ඔය මං කියන්නේ කාටවත් පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාත්‍රිකා වෙන්න එපා. මේ තරුණයෝ බොනවද ඕනෑමට වැඩිය නැහැ. නෑ මේ හොඳයි එහෙනම්. අනිත් රටවල ලංකාවේ ඔය ගණ්ඩ දෙයක් නැහැ. ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් මට ඒකත් හිතෙන්නේ මෙහෙ තරම් වෙන කොහෙවත් නැතුව ඇති කියලා. එහෙම ඉතින් ඉවර කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ සමහරු ඉන්නවන්නේ දර නිවාඩුවක් හම්බුනහම මොකද කරන්නේ? ඔය නේ විවිධ මත්ද්‍රව්‍ය වර්ග ඔය බොහෝ ලංකාවේ තරුණයෝ කුඩු ගහනවා. අයිස් වලට හුරු වෙලා ඉන්නවා. විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. මෙහෙත් පොලියට සල්ලි දෙනවද නැහැ? නැතුව ඇති. මැලේසියාව හොඳයි. මොකවත් නැහැ. ඔය පොලියට සල්ලි අරන් හාමුදුරුවෝ අයිස් ගහනවානේ. පොලියට. ආහාර සමහර අම්මලා කියනවා මේ හරි පීඩණයෙන් මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ හින්දා මම යෝජනා කරන්නේ අර ආවේ මොකටද කියලා එකපාරක් හිතන්න. මොකද්ද කරන්නේ කියලා තව පාරක් හිතන්න. මොකද්ද කරන්න ඕනේ කියලා හිතන්න. දවසට විනාඩි 10ක් අරගෙන හිතන්න. අවුරුදු 25ක් 30ක් මේකේ ඉන්න සූදානම් වෙන්න එපා. මේ මොකක් හරි කරගෙන ස්ථාවර වෙන්න බලන්න. මොකද අවුරුදු 30 35 වෙනකොටවත් ගෙයක් දොරක් හදලා ඉවර වෙන්න එපා.
කවුරුවත් ඉන්නවද රජ වෙන්න කියලා හිතාගෙන මැලේසියාවේ ආපු. මේ පොඩි වැඩකට ඇවිල්ලා තියෙන්නේ. ආහාර ගෙවල් කබරාරු කරලවත් නෑ තව. වෙච්ච ණය එහෙම්මමයි. මෙව්ව ගාණක්වත් නැතුව ඉන්නවනේ. මෙහෙම වෙලා බෑ. නේ වාහන කට්ටක් ගන්න ඕන. ගේ දොර ඒක ටිකක් හදා ගන්න ඕන. පොල්ලක් කර භාගයක්වත් පාරක් අයිනෙන් ගන්න එපා. මං කියන්නේ මෙහෙම මේ ටිකවත් කරගත්තා නම් දැන් ගේ හැමතුරුනේ හම්බෙන පඩියෙන් ඔය කරන්න බෑ කියලා. මං කියන්නේ ඔය නොකා නොබී කරන රස්සා අම්මෙක් අප්පෙක් ඉඳලාද යාළුවෙක් ඉඳලාද කඩ රහට කාලාද ගමේ තුටේ වැවේ වෙලේ ඇවිදලාද මොකවත් නැතුව මලකෙතරකවත් යාගන්න බැරුව එහෙනම් හොඳට මතක තියාගන්න ඔය විඳින දුකෙන් කවදා හරි ප්‍රයෝජනයක් තියෙන්න ඕන. මේ සිගරට් ගණන් අඩුයි කියලා පෙට්ටි ගණන් ඉවර කරන්න ඕන. ඒ කියන්නේ නිකන් අර හිතන් ඉන්නේ නේ දවසට ලොකුකමට කියන්නේ. මට නම් දවසට පැකට් එකක් යනවලු. එන හපංගමක් අනේ ගොංගම. වෙන මොකද්ද? පුරුදු වෙන්න. ආවේ මොකටද මොකද්ද කරන්නේ මොකද්ද කරන්න ඕනේ? ඔය මට මැලේසියා බණවලට කියනෙකුත් නෑ මම මේ කියලා තමයි යන්නේ හොඳ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල ස්වර්ණමය අවස්ථාවක් හම්බෙලා තියෙනවා. බුදුවරු කියපු විදිහට ජීවත් වෙන්න. ඒ විදිහට ජීවත් වෙන්න. හෙට ඉර පායනවා සත්තයි වරදින්නේ නෑ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා ඇති. අම්මගේ තාත්තගේ කෙරෙන්න තියෙන යුතුයකම් ටික ඔය එහෙ ඉන්න බිරිඳ කියන දේවල් අහලා මෙහෙ වැඩ කරන්න එපා. එහෙ ඉන්න මිනිස්සු කියන දේවල් අහලා මෙහෙ කටයුතු කරන්න එපා. අරනේ පඩි ගත්තාම දෙන්නම් හම්බුනාම දෙන්නම් ඊළඟ මාසේ පඩියෙන්වත් දෙන්නම්. එහෙම කරන්න එපා. අර අපෙන් කෙරෙන්න තියෙන යුතුයකම් ටික නිසි පරිදි කලට වෙලාවට කරන්න. මරන්න ගියොත් ඉතින් නහයට අත තියලා අල්ලන්නයි. එහෙම බෑ. අපෙන් කෙරෙන්න ඕන ටික තප්පරයකින් අපව කරන්න එපා. මොකද මරණකම් විඳවන්න වෙනවා. මේ ජීවිතයේ මේ භාග්‍යවන්ත අවස්ථාවක් ලැබිලා තියෙනවා. බුදුරු කොතනින්ද අපේ අම්මයි තාත්තයි තිබ්බේ? නේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ මේ ලෝකේ ඔය මම මේකත් කියන්නද මතක් වෙච්ච එක. අම්මා තාත්තා ගැන කියනකොට හාමුදුරුවනේ මෙහෙ ඉඳන් වැකේෂන් යනවනේ නිවාඩු යනවා ලංකාවට. මේකත් අපේ ඉතින් තරුණ මහත්තුන්ට අයියලාට තමයි හොඳ. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ලා ආවේ අවුරුද්දකටද කොහෙද පස්සේ කිව්වා. දවස් 10කටලු ආවේ. යන්න දවස් 2කට කලින් කිව්වලු කැවුම් ටිකක් හදලා දෙන්න කියලා එදාලු දැක්කේ. යන්න ඒ කියන්නේ ආපහු මෙහෙ එන්න දවස් 2කට කලින් මෙව හපංකන් නෙමෙයි හොඳ. මේ යනකොට මෙහෙම ප්ලෑන් කරලා ඉවරයිනේ. පහුවදා ඉඳන් අර අම්මා කියනවා ආසාවට කුස්සියේ ඉඳගෙන හිටියේ නෑලු එක මාළුවක් උයනකම්. අපි එහෙම ඉඳගෙන ඉන්නවද කියපුවා? ගමේ උන් බලාගෙන ඉන්නේ බොණ්ඩ. හාව වෙන්න ඕනේද ගමට? මේ දැන් නිවාඩු යන්නේ ගමට ආදල් දෙන්නද? අර අම්මා තාත්තගේ ලොකු බලාපොරොත්තු මේ අම්මා අඬනවා කියන්නේ. එන්න දවස් 2කට කලින් කිව්වලු කැවුම් ටිකක් වෙලා දෙන්න කියලා.
මෙහෙට අරන් එන්න. අම්මා කියනවා එක මාළුවක් උයනකන් ඉඳගෙන හිටියේ නෑලු කුස්සියට වෙලා. අම්මා පඩිය ඉල්ලුවේ නෑ. වලුණු මුදුමාල ඉල්ලුවේ නෑ. අම්මා හරි ආසාවෙන් ඉන්න ඇද්දනේ කොල්ලා කෙල්ල එහෙමනේ කියන්නේ අපේ අම්මලා. එනකන් කියලා එක දවසක් හිටියේ නෑලු. හැමදාම එනකොට රෑ 12යිලු 1යිලු. එහින්දා මම මේ දොස් පරොස් කියනවා නෙමෙයි. එහෙම කාටවත් පාවිච්චි වෙන්න එපා. අම්මා තාත්තා හරි ඌමනාවෙන් ආසාවෙන් බලාගෙන ඉන්නෝ. ඔය ජීවිතය කාලේ ඕක දිය කරගන්නත් එපා. කවදාවත් අම්මලා තාත්තලා අපිට කියනවා මිසක් මොකක් හරි කරගන්න කියලා තියෙනවද මට කරන්න කියලා. සමහරක් අම්මලා නම් ඉන්නවා අපෙන් පඩි අරගෙන අයියලාට යක්කලාටයි කඹරනවා. ඒ කියන්නේ අපෙන් අරගෙන කාටද දෙන්නේ? ඔයත්තන්ගේ එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පවුල්වල එහෙම. එක හොඳක්වත් කියන්නේ කෝල් එකක් ගත්ත ගමන් සමහර විට කියන්නේ කවුරු ගැනද? අර ලංකාවේ ඉන්න අයියා ගැන අක්කා ගැන පවුල කෙනෙක් ගැන. සමහර අම්මලා ඉන්න මෙහෙ ඉන්න ආවද නැවද කෑවද බිවද කියලාවත් අහන්න. අර සල්ලි වැටෙන දවස් පරක් වුණාම කෝල් කරනවා. ඒ හින්දා ඔය මොන අඩු පාඩුකම් තිබ්බත් කමක් නැහැ. අපෙන් කෙරෙන්න තියෙන යුතුයකම කරලා තිබ්බහම අපිට සනසීම තියෙනවා. අපිට කිසි දුකක් නැහැ. තාත්තගේ දේවලුත් එහෙමයි. ඊට පස්සේ බිරිඳගේ වෙනතුනේ මේ ගෙදර 7-800ක් නැහැ. මෙහෙම තිබ්බට පැයක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. මං කණ්ඩා වගේ බලන්න එපා ඉතින් වෙලාව යනවනේ. ඔය 4-5 දෙනෙක් ගෙදරක ඉන්නේ. ඔය මේ කට්ටියත් එක්ක ජීවත් වෙන්න බැරුව නෙමෙයි ඔට්ටු වෙන්නේ. පොඩි පිරිසක් ඉන්නේ. එහින්ද අර ගෙදරක් පවුලක් නඩත්තු කරනකොට අර පවුල පන්සල වගේ තියෙන්න බෑ. මම යෝජනා කරන්නේ හරි හොඳට ඉන්න. මේ බොහොම පොඩි ජීවිතයක් නේ අපිට තියෙන්නේ. වෙනතුනේ ලංකාවේ මිනිස්සු හරියට හැදෙනවා. පුදුම විදිහට. හැමදෙරෝනේ නත්තල තිබ්බනේ මේ. අදත් කතා කරනවා කටානේ බණක් කියන්නේ. එහෙම කතෝලික කියලා ભેදයක් නැහැ දැන්. පල්ලි 17ක මෞලවියාව කුරුණෑගල සභාපති මුගේටද අපේ 17ම එක්ක අහුවෙලා බණක් කියන්න මං කිව්වා මට වෙඩි තියයි කියලා. මේ හරි හැංගීමේ ධර්මයේ ආශ්චර්ය ධර්මයේ පිබිදෙනවා. ඒ කට්ටිය ඇවිල්ලා මොකද්ද කියන්නේ? වෙන මොකුත් නැතත් හරිද? ඔයා මෙයා කියලානේ කියන්නේ. ඔයා කියලා දුන්නලු ගෙවල් වල ඉන්න ඕන විදිය. ඒ දරුවෝ ඔය ගෙවල් වල කොච්චර කුණුහරුප ගියා ගන්නවද නේ? කතා කරන්නේ අපි වැටුනහම අපිට වැරදුනහම අපි පෙරදුනහම අපිට බැරි වුනහම අපිට අමතක වුනහම අපිව සනසන්නද බලන් ඉන්න ගෙවල් වල මිනිස්සු තවත් යටට දාන්නද බලන් ඉන්නේ. අවුරුදු 19ක දරුවියක් මට කියනවා කොහොම හරි ඔය කොල්ලෙක් රවට්ටලා ඒ පව්වයි ගෑන් ළමයාට බබෙක් හම්බෙන්න. ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන්න tie කොල්ලා කහත බඳින්න බෑ කියලා. මගෙන් අහනවා හාමුදුරනේ මම මොකද කරන්නේ? වෙනතන බඩපපුවත් එක්ක දාලා යන අවුරුදු 19 ගෑනු ළමයි මේ දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියනකොට අසරණකම වෙන මොකවත් නෙමෙයි. මං ඇහුවා ගෙදරට කිව්වද? නෑ හාමුදුරනේ ගෙදරට කිව්වොත් මම මරයි කිව්වා. පේනව නේද ගෙවල් වල තත්ත්වය? මේ හැම කෙනෙක්ම අර අපි කොරණකම් කවුරුත් හොඳයි මතක තියාගන්න ඕන හොඳට. මේක නම් ටිකක් තදටම මතක තියාගන්න. අපි දෙනකම් කවුරුත් හොඳයි.
අපෙන් ගන්නකම් කවුරුත් හොඳයි. ඔය කාට හරි වැරදුනහම පිහිට වෙන්න බලන්න. වෙනතන කාටද වරදින්නේ නැද්ද? ඉතින් හරිනම් නේ අර ගෑනු ළමයා කවදාවත් විශ්වාසෙන් එහෙම හිටියේ. එනිසා ඔය කවදාවත් එහෙමනම් කරන්න හොඳ නෑ. මහ බරපතල පාප කර්ම. මගෙන් අහනවා දරුවන් නැති කරන්නද මම මොකද්ද කරන්න ඕන කියලා. බෞද්ධ භික්ෂුවක් විදිහට මම මොකක් කියන්නද? අර ගෙදර ගියොත් ගෙදරින් මරනවා. අසරණකම මට කියනවා හාමුදුරනේ මහිතෙල් බොණ්ඩ හිතලලු තියෙන්නේ. ඒවට ඉතින් පස්සේ අපි සුදුසු වැඩ පිළිවෙල යෙදුවා ගෙවල් වලට. ඔය ජීවිතේම ඉවරනේ. එහෙම වැරදුණු රැවටුණු කෙනෙකුට ඇත්තටම අනෙක් පාර්ශවයෙන් මොකද්ද ලැබෙන්න ඕනේ? පිහිටක් නෙමෙයිද ඕනේ? අපේ ලංකාවේ හැටිද මන්ද? කාට හරි වැරදුනොත් උඩ පැනලා ගහන්නනේ බලාගෙන ඉන්නේ. කවුරු හරි පෙරදුනොත් අපි සතුටු වෙන්නනේ බලාගෙන ඉන්නේ. ඔය ජයග්‍රහණයක් නම් තියෙන්න හේතුවක් නැහැ. එනිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල පොඩි යෝජනා ටිකක් කරන්න. කිසි කෙනෙක් ලැජ්ජාවට නම් පත් කරන්න එපා. හොඳට මතක තියාගන්න. මොකද පින්නතුනි මෙව්ව අනිත් පැත්තට අපි විඳවන්න එපා. සමහරු කියනව නේද ඔය මම කියන විදිහටම කියන්න. කියනව නේද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. ඔයත් ඔය ජීවිතේ පොල් ගහලම නැද්ද? මාළු පිනුවෙන්ද හරම නෙමෙයි මං කියන්නේ ඔය. ගහනව නේද ඇඹරියන්, පොඩිවයන්, මිරිකියන්, කුණුවයන් කියලා. කොර වෙන්න කියලා ගහනවනේ. කවදාවත් ඔය කරන්න එපා හොඳේ. ඒවා කවුද විඳවන්න ඕනේ? බුදුරුණු ගන්නන්න අර භාසතිවා කරෝතිවා. හිත මුල් වෙලා යමක් කියයි නම් හෝ කරයි නම් ඒක වැරදි නම් පව්, ඒක හරි නම් හොඳ නම් ඒක කුසල්. අර සමහරු කියනවා නේද තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕනේ කියලා. නිකමටවත් ඔවා කියන්න නම් එපා පින්නතුනේ. සමහරු කියනවා තොපිට හරියන්න එපා කියලා. සමහරු කියනවා නේද තොපේ පවුලත් එක්ක විනාශ වෙන්න ඕන කියලා. කියන්නේ එහෙම නෑ ඔව්වා. ඒවා කාටද විඳින්න වෙන්නේ? දන්නවද අර තොපි අපේ ඇස් ඉස්සරහින් විඳවන්න ඕන කිව්වම වෙනද? අබ්බගාත ළමයි හම්බුනහම කවුරු ඉස්සරහින් විඳවන්නේ? අර පේනව නේද? අපි ඉස්සරහමයි විඳවන්නේ. බල්ල බලල්ලු හරි වෙලා මේව විඳවන්න වෙනවා පින්නතුනේ. ඔය යාර අම්බපාලි ගණිකාව නේ හැමතුරුනේ. කල්ප 30ක් ගණිකාවක් නේ. මොකද්ද කෙරුවේ? අර චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනකොට මෙහෙණින්නාන්සේ නමගේ කටේ තිබ්බ සෙම ගොලියක් බිම හැලුණා. වයසයි ලෙඩයි. අම්බපාලි මේක දැකලා ඒකට පෘථග්ජන මෙහෙණියා කිව්වනේ අරහන්තවාදයෙන් දෝසාර කවුද මේ සෑමලුවේ සෙම හලපු වේසි කියලා බැන්නා. ඔච්චරයි කිව්වේ. දැන් ඔය කටවල් වලින් කුණහරප කියලා ඔච්චරද කියලා තියෙන්නේ. කුණහරප පළල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුණා. වචනෙන් හරියට පරිස්සම් වෙන්න ඕනේ. ඔය මන් තා විනාඩි 10ක් විතර කියනවා හොඳේ. සමහරු කියනවා නේද ඔය මේක කරන්න එපා හැටි නේද හොඳේ.
තෝ කනවා කියලා කියනව නේද? කනවා කියනවා, කපනවා කියනවා. තමනාද කියන්නේ තොපි මරාගෙන මැරෙනවා කියනවා. දැන් හිතන්න ඕනේ මං කියන්නේ මොනවද කියලා ඔය ඇත්තෝ. ඕවා වචනයක්වත් වෙනස් වෙන්නේ නැතුව එලෙසම වෙනවා. අර බල්ලෝ බලල්ලු හරි වෙලා වෙනවා පින්නතුනේ. දැකලා තියෙනවද සමහර බැල්ලියෝ පැටව ගහනකොට ගහපු ගමන් පැටවුන් ගොළු කනව නේද? දැකලා නැද්ද? තව ඉන්නවා එතකොට මේ ලෝකේ අසම්මතයි නම් ඒක කරන්නම එපා. අර මීයාගේ ගෑනු සතා කවුද? ඔහොම නිකන් කල්පනා කරන්න. දැන් මතක් වෙන්නේ මී දෙන මීච්චි මී කෑල්ල සහ තිගම යහන් ගහන්නෙම නැහැ චැට් ජීපීටීද. ඒක නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න දැන් නෙමෙයි හෙට දිහාට. ගෙම්බය ගෑනු සතා කවුද? මේ ලෝකේ නොගැලපෙන අසම්මතයේ තියෙනවනම් කවදාවත් ගලපන්න යන්න එපා. ඔය විනාශය ඒකාන්තයි. අර ගෙම්බි මීයා ඉන්නකොට මම අර ගෙම්බි දාගත්තේ මීයා ගෑනු සතා දන්නේ නැති හින්දා හොඳ. නැත්නම් ඒක ඉන්නේ මී පාර්ශවයේ ස්ත්‍රී ඉන්නේ. ඉන්නකොට දෙන්න කාලයක් ඉන්නකොට ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. කවුරු අතරද? ගෙම්බි මීයයි. පස්සේ ගෙම්බි මීයයි කසාද බැඳලා. ගෙම්බිට සැකේට ගෙම්බි වැල් පොටක් අරගෙන එක කොනක් බැඳා මීයයි කකුලේ. අනිත් කොන බැඳා ගෙම්බිගේ කකුලේ. දැන් හරිනේ. කොහෙ ගියත් එකටනේ. දැන් කැලේ හැතැම්ම ගානක් ඇවිදිනවා. ගෙම්බිට ඇහුණා අර පින්නතුනි අපිට සුදුසු අපේ පරිසරය තුල තියෙන අපිට ගැළපෙන අර කැටකිරලට ඉන්න ඕන තැන තියෙනවන්නේ. ඒකට බෑනේ උකුස්සට කොටන්න යන්නේ. අර අපි අපේ සුදුසු ප්‍රදේශයේ සුදුසු තැන හිටපුවාම සුදුසු අසුරු ආශ්‍රයේ තිබ්බහම පහසුයි. ඔය ගෙම්බිට ඇහෙනවා දැන් මීයත් ඇදගෙන යනවා. කච කච ගාලා අර වතුර පිරිච්ච පොකුණක ගෙම්බෝ කෑ ගහන සද්දයක්. ගෙම්බිට ඊස්මීස් නැතු ගියයි. ගෙම්බෝ වතුරේනේ ඉන්නේ. ගෙම්බිට නිච්චි නෑ පින්නතුනි මීයා කකුල බැඳලා කියලා ගෙම්බි මොකද කරුවේ? මීයත් ඇදගෙන පැන්න වතුරට. දැන් ගෙම්බි යට යනවා උඩ එනවා යට යනවා උඩ එනවා. මීයා මරණකම්ම ගෙම්බි මොකද කරුවේ? පීනෝ. ගෙම්බිට පස්සේ තමයි මතක් වුණේ මීයා වැල් පොටේ ගැට ගහලා ඉන්නවා. අවසානයේ දැන් උඩට ඇවිල්ලා ගෙම්බි අඬා ඉන්නවා. මීයා මැරිලා උඩින් උකුස්සෙක් ගියා. උකුස්සා මොකද කරුවේ? මී කුණට ගැහුවා. මී කුණත් එක්ක උඩ ගියේ කවුද? ගෙම්බි. මීයා කාලා උකුස්සා ගෙම්බිත් කෑවා. අර ගෙම්බි ගෙම්බේ බැඳනම් මොකද වෙන්නේ? අදටත් නැද්ද? මීයාට ගැලපෙන කසාදයක් කරුවා නම් මොකද වෙන්නේ? අර අපිට දරා ගන්න පුළුවන් දේවල් තියෙනවා හොඳේ. අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් තෙරක් පරක් තියෙනවා. අර කිරිබොන කාලේ බත් කන්න යන්න එපා කියන අහලා තියෙනවා. එහෙනම් මේකේ හරි පරිස්සමට ඉන්න ඕන පින්නතුනේ. නොගැලපෙන දේ අසම්මත දේ ගලපන්න ගියොත් මොකද වෙන්නේ? සත්‍යයි විනාශ වෙනවා. විඳවන්න වෙනවා. කිසි කෙනෙකුට නිඳා කරන්න එපා. මම දැකලා තියෙනවා සමහර බැලලියෝ පැටව ගහපු ගමන් පැටියව වහනවා. කනවා. අර දැක්කද අවුරුදු 5 පොඩි එකාගේ බෙල්ල කැපුවා. කවුද කැපුවේ? අම්මා. බඩපොළ. අවුරුදු 5යි පොඩි එකාට.
මට මේ මිනිස්සු කියනවා හාමුදුරුවනේ ඒ පිහියෙන් කොහොමද කැපුවේ කියලා හිතා ගන්න බෑලු. පින්නතුනි මස් 500ක් අරන් ගියත් තියෙන පිහිය ගලේ උලලා නේද අපි ගන්නෙ. බෙල්ලකට කොටන්න. මට කියනවා අර පිහියෙන් හරියට අතුල්ලන්න ඇතිලු. ඒ පොඩි පිහියක් හාමුදුරුවනේ. මොන වෛරයක් තියෙන්නද? මං අර කිව්වා මතකද මැරෙන්න කලින් තරහවයි වෛරය නැති කරලා මැරෙන්න කියලා. ඇයි? වෛරක්කාරයෝ සංසාරේ උපදින්නේ ලං වෙලා දෑත් වෙලාද? ඇයි ලං වෙලා උපදින්නේ? තරහ පිරිමහන්න පුළුවන්, වෛරය පිරිමහන්න පුළුවන් ලං වෙලා ඉපදුනහම දෑත් වෙලා ඉපදුනහම. සමහර දෙමව්පියෝ කියනෝනේ දරුවන්ට තොපි අපේ පෙර හතුරුද කොහෙද කියලා. සමහර දෙමව්පියෝට දරුවෝ කියනව නේද මොකද්ද? සමහර දරුවෝ කියනවා හාමුදුරනේ අම්මයි තාත්තයි නම් ඔහොම නෙමෙයි කියන්නේ. අර ජාතිවත් පතන්නේ නැලු. එහෙම ඕන තරම් ඉන්නවා. දරුවෙක් හදලා අම්මයි තාත්තයි ඩිවෝස් වෙනවා අන්තිමේ කිරි අම්මයි කිරි අත්තයි තමයි බලා ගන්න ඕනේ. ඒ දරුවගේ ජීවිතය ඉවරයි. අම්මා තාත්තා වෛරක්කාරව වෙන්න පුළුවන්. බිරිඳ ස්වාමියා දරුවා වෙන්න පුළුවන්. මොකද අර ගම්බල අවුරුදු 16 කෙල්ලගේ බෙල්ල කැපුවේ කවුද? යාළුවා හිටපු කොල්ලා. මතකද අර කොළඹ කැම්පස් එකේ තුරුංග තනක පිටියේ ගාවින් අවුරුදු 3ක් විතර දැන් කෙල්ලගේ පිහියෙන් යන්න එන්න කියලා සර්ප්‍රයිස් කරන්න කියලා. යාළුවා හිටපු කොල්ලා. වැඩිපුරම අපි රිද්ද ගන්න, වැඩිපුරම අපි රිදව ගන්න. වැඩිපුරම අපිට රිදෙන්නේ, දැනෙන්නේ, අඬන්නේ, කම්පා වෙන්නේ ළඟම ඉන්න මිනිස්සු හින්දාද අඳුරන්නේ නැති මිනිස්සු හින්දාද? අඳුරන්නේ නැති මිනිස්සු හින්දා අඬනවා ජීවිතේට. උදාහරණයක් විදිහට මම බන නවත්තනවා තව ටිකකින් හොඳයි. ඔය අද හැන්දෑවේ කෝල් එකක් එනවා. දන්නේ නැති එකෙක් අපිට කුණු හරපෙන් බැනගෙන යනවා. hina යනවා තරහ යනවාද? නේ පිස්සෙක් කියලා ෆෝන් එක තියෙනවනේ. හොඳට අඳුරන මිනිස්සෙක් කුණු හරපෙන් බැන්නොත් මොකද වෙන්නේ? අල්ලදුරෙන් ටැප් වලින් උණු වතුර ආපුවම මොකද වෙන්නේ? දරා ගන්න බෑ උණු වෙලා යනවනේ. දැන් බලන්න ඕන කවුද වෛරක්කාරයෝ කියලා හොඳ. දැන් බලන්න ඕන කවුද තරහකාරයෝ කියලා. එහෙනම් ඒකයි මම යෝජනා කරන්න ඕක මේ ආත්මෙන් ඉවරයක් කරලා දාන්න කියලා. හතුරු තරහකාරයෝ වෛරක්කාරයෝ යාළුව බලන්න. දැන් අර මෙහෙ තරුණයෝ වැඩි බොන්නේ නැහැ කිපින්ද ගැටලුවක් නැහැ. මෙහෙට අදාළ වෙන්න මේක බොන පැති වලට තමයි බලපාන්නේ. ඔය මම අර පුනරුත්ථාපන කඳවුරු වල එහෙන් බණ කියන්න යනවනේ. මං ගියා මීගම බන්ධනාගාරේ හාමුදුරුවනේ දෙසැම්බර් 3ද කොහෙද? 2800ක් විතර ඉන්නවා 90ක් ඉන්නේ තරුණයෝ. මට කියනවා හාමුදුරුවනේ වැඳලා කියන්නේ එළියට ගිහින් මේවා කියන්න. හතුරු තෝරගන්නලු. ඔය ඉස්සරලම කුඩු ගහන්න පුරුදු වෙච්ච කොල්ලා මට කියනවා යාළුවොත් එක්ක යනකොට සෙට් එක ගහනවලු. අර ඔතන ඉන්නවනේ ඔස්තාර් කෙනෙක් ඉන්නවනේ කවුරු හරි නේ. මිනිහා කිව්වලු බලාගෙන ඉන්නම බැරි නම් අර කගේ තුන් හිතකවත් තිබ්බ නෑලු ගහන්න. එකක් ඇදගනින් පුරුදු වෙන්න එපා කිව්වලු. මට කියනවා ඒ මගේ හතුරෙක් හාමුදුරුවනේ කියලා. අද ඇයි ඕක නවත්ත ගන්න බැරි? හතුරු අඳුර ගන්න. වැල්ලවත්තේ අවුරුදු 16 ගෑනු ළමයි හාමුදුරුවනේ අයිස් ගන්නවා. කියනවා බඩ පොඩ්ඩක් අඩු කරගන්න ඉන්නකොට අක්කා කෙනෙක් කිව්වලු අයිස් ගහන්න කියලා. කෙට්ටු වෙනවලු. පව් කෝටු කෑලි වාගේ. විනාශ වෙලා ඉන්නේ ගෑනු දරුවෝ. ළමයි ඔය
මං කියන්නේ ඉතින් අර හතුරු අඳුර ගන්න. ජීවිත විනාශ වෙන්නේ. ඉස්සරලම අපි වරන්දට පොළඹවා ගත්තේ කවුද? පෙතිවලට ඇබ්බැහි වෙච්ච පැටියෙක් කියනවා. අවුරුදු 17යි 18යි මහ වයසක් නැහැ. පෙති දෙකක් දීලා කිව්වලු දෙකම දාන්න එපා එකක් දාපන් උඹට වැඩි වෙයි කිව්වලු. උපදෙස් දීලාමයි දීලා තියෙන්නේ මාත්‍රාව. දැන් අඳුර ගන්න අපිට හරියන්න අපිට ආශිර්වාද වෙන්න අපිට ගොඩ යන්න වරදෙන් මුදව ගන්න කවුද ඉන්නේ? මිතුරු වෙසින් බහුතරයක් ඉන්නවා අපේ හතුරු. අර සංසාරේ තොට කවදාවත් හරියන්න එපා කියපු මිනිස්සු ඉන්නව නේද? කොහොම හරි එන්නේ පින්නතුනි වරද්දන්න බලාගෙන. එහින්ද මතක තියාගන්න සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන්න අසත්පුරුෂෝ සේරම අයින් කරලා දාන්න. හරි දේ වැරදි දේ මොකද්ද කියලා තීරණය කරන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය අවසාන වතාවට මං දේශනා කරන්නේ නාස්ති කරගන්න එපා. ජීවිතේ හරි මගට පිළිවෙලට ගන්න බැරි නම් එකම ක්‍රමයයි පිළිවෙලයි තියෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මං හැමදාම හැමතැනම මේක දේශනා කරනවා. බුද්ධවත කරන්න පුරුදු වෙන්න. මෙහෙ වුණත් කමක් නැහැ. එහෙම සැකයි වගේ නම් මං කියනවට කරන්නකො බොන සිගරට් එකේ ඉඳන් නවතිනවා. පුදුම හාස්කමක් තියෙන්න පින්නතුනේ. නේ ඔය කාගාවත් ඇදිනේ පොඩි පහේ හරි කමන්නේ බුදු පිළිමයක්. උදේට නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවේ ඉඳන් තියන්. කුණුහරුපයක්වත් කියවෙන්නේ. විශ්වාසයෙන් කියන්නේ. කුණුහරුපයක්වත් කියවෙන්නේ. ඔව්ව කෙරුවට ඔව්ව නවතිනවයි කියලා වගේ සැකයි නම් සති 3ක් කරන්නකෝ. බුදුහාමුදුරුවෝ විතරයි පිටට ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ පමණයි. කල්ප ගානකින් මේ ලෝකේ හරි දුර්ලභයි බුද්ධ කියන වචනය. මේ ලෝකේ හරි දුර්ලභයි බුද්ධ කියන චරිතය. මේ ලෝකේ හරි දුර්ලභයි ධම්ම කියන වචනය. මේ ලෝකේ හරි දුර්ලභයි සංඝ කියන වචනය. කල්ප ගානකින් ඇහෙන්නේ. කල්ප ගානකින් පෙනෙන්නේ. කල්ප ගානකින් වඳින්න වෙන්නේ. කල්ප ගානකින් දැනෙන්නේ. කල්ප ගානකින් නමස්කාර කරන්න වෙන්නේ. මේ පුංචි කාලේ හම්බෙලා තියෙන එකට බුද්ධං සරණං ගච්ඡාමි මම බුදුන් සරණ යමි අදිෂ්ඨාන කරගන්න. නේ මොනා හරි කමක් නැ බනිස් ගෙඩියක් හරි කමක් නැ බුදුහාමුදුරන්ට තියන්. ඩුබායි වල ඉන්න ඔය ටිකක් දඩබ්බරකම් කරපු තරුණේ මට කියනවා හාමුදුරනේ අර ඔය ස්පින කෑන් තියෙන පොඩි පොඩි ටින් තියෙන ගෙනල්ලා තියාගන්නලු ඉන්නේ මොකේද? වන් ඩේ කප් එකක් අරගෙන ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරනවලු. බලන්න. එක සිගරට් එකයිනේ. බැරිකමද නොකරනකමද? මේ සිද්ධ වෙන්නේ නැද්ද? මගේ බුදුහාමුදුරන්ට ගිලම්පස ටික තියන්න. ඕකෙද හෙට ඉඳන් කරන්න. ඇයි කරන්නේ නැත්තේ? පින්නතුනි මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. නේ හන්දෑවට ආපු ගමන් සිගරට් එකක් එහෙම පත්තු කරන්න කලින් අනේ අර බුදුහාමුදුරන්ට වතුර වීදුරුවක්වත් තියලා පූජා කරලා වැඳලා ඉන්න. හරියනෝ. බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්න දෙන්නේ. හෙට ඉර පායනව සත්තයි. එක පාපයක්වත් වෙන්න දෙන්නේ අකුසල් වෙන්න දෙන්නේ නැහැ. යහමගටමයි යවන්නේ. අයහපතක් වෙන්න දෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපි සියලු දෙනාට ත්‍රිවිධ රත්නේ ආනුභාවයෙන් යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා පතන් ආශිර්වාද කරනවා. විහාරස්ථානයේ වැඩ වාසය කරන විහාරාධිපති ගෞරවනීය අපේ
නායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේ පින්නතුනි බෝධිසත්ව ගුණෝ ප්‍රේත උත්තමේ. උන්වහන්සේ පුද්ගලික සුඛ විහරණය පුද්ගලික සැපය සියල්ල කැප කරලා ඉන්නේ කාටද කවුරු වෙනුවෙන්ද? සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. මැලේසියාවේ අපේ අනන්‍යතාවය කොහෙද තියෙන්නේ? මේ පන්සලේ මේ සා විශාල විහාරයක් ගෞරවනීය නායක හාමුදුරුව ඇතුළු මහා සංඝ රත්නයට සම්බුද්ධ ශාසනය බබලන්ඩ වැජබෙන්ඩ චිරාත් කාලයක් මේ පින් කුසල් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. බ්‍රදර්ස් මේ කේල් තරුණ සංගමේ සියලුම සමාජික සමාජිකාවන් සඳහා අර නේ මාව මේ ගෙන්නන්න මොකද්ද නම මේ අයියාගේ ඈ නිසල් ඔව් මං අද තමයි නමක් දන්නේ නමක්වත් දන්නේ ඒ තරුණ මහත්මයා ඇතුළු ඒ සියලුම තරුණ මහත්තුරුන්ට මම යෝජනා කරනවා තව යෝජනාවක් මෙහෙම කරන්නම් ඔය පහුගිය දවස්වල දැන් කියන්න එපා මේ හාඳුරුව කියන්නේ අපිට අරක්කු ටිකක් බොන්න එපා කියලානේ කියලා හොඳේ නත්තල දවසේ ආවා තරුණයෝ 10 දෙනෙක් විතර අර රුපියල් 80000ක් විතර එක්කහුව කරලා අරක්කු බොන්න නත්තලට ඉතින් බොනවනේ මෙහෙනම් බොන්නේ නැතුව ඉතින් ඔය දැන් හොඳට බොනවලු එයාලා හාමුදුරනේ හෙන්න පොත් පෙට්ටි කන්දක් කරගෙන ආවා මේ නත්තලට කතෝලික තරුණ මහත්තුරුත් හිටියා නත්ත බොණ්ඩ එක්කහුව කරපු සල්ලි කිව්වා යා කියනවා මේ ඔය වෙන මොකුත් නෙමෙයි මේ අපි බණ අහලා මේ අර සරුදේ සරු විදියට નિසරුදේ નિසරු විදියට ගන්න පුරුදු වුණාලු. ඒ හින්දා ලංකාවේනේ ඕන තරම් ඉන්න අපේ නායකහරෝ නම් ඕන තරම් උදව්පදව් කරනවා. සමහර ඉස්කෝල දිනනවා වොලිබෝල් ගහන්න ලණු කෑලි දෙකක් උඩින් යටින් බැඳලා. වොලිබෝල් ගහන්න බෝලයක් නැහැ නෙට් එකක් නැහැ. සමහර ඉස්කෝල තියෙනවා විකට් අර ස්ටම්ප් නැ පුටුවක් තියලා සෙල්ලම් කරන්න. අනේ සමහර ඉස්කෝල තියෙනවා වැසිකිළියකට වතුර ටිකක්වත් නැහැ. අපිට පුළුවන් නම් ඔය අපේ ගම්වල ඉන්නවනේ. පන්ති කාඩ් එකක් අරන් දෙන්න. රුපියල් 1000ක් 2000ක් යන්න. අපි වැය කරන රුපියල් 2000කින් අනාගතයක් දීප්තිමත් වෙනවා. බැරිකමද නොකරනකමද පිං සිද්ධ වෙනවා. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. එක තල්පතයි එක පන් හිඳයි දන් දුන්නේ. ඒ නිසා තරුණ මහත්තුරු එක්කහුව වෙලා මේ මැලේසියාව තුල සම්බුද්ධ ශාසනයේ නව යුගයක් නව ආරම්භමක් හැරවුමක් කටයුතු සිද්ධ කරන්න මේ තරුණ මහත්තුරුන්ට දීර්ඝායු භාවය ලැබේවා සාදු කියලා පදන් පිළිකා රෝගයෙන් පෙළෙන සිසිර මහත්මාට උතුම් නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම මේ රාජ්‍ය තුල රැකී ආරක්ෂා කරන අපේ පින්වත් අම්මලා තාත්තලා තරුණ මහත්තුරු දුවලා පුතාලා සියලු දෙනාටම දීර්ඝායු භාවය ලැබේවා කරන කියන රැකී ආරක්ෂා ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අධ්‍යාපනය හදාරන උසස් අධ්‍යාපන කටයුතු කරන සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සතක් ශාන්තියක් යහපතක්ම සිද්ධ වේවා. පින්නතුනි අද ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නනේ අපේ ඕස්ට්‍රේලියාවෙන් පින්නතුන් ආවා. සිංගප්පූරුවෙන් ආවා. ජපානයෙන් ආවා. බණ අහන්න හදිස්සිය ටිකට් දාගෙන. ඒ සියලු දෙනාම මම බොහොම ඕනෑකමින් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සියලු දෙනාම දීර්ඝායු භාවයේ ලැබේවා. නොපෙනෙන අද්වේග කර අමනුෂ්‍ය කර බලවේගයන්ගෙන් යම් රෝගයක් ව්‍යාධියක් වැළඳී යත්නම් දුරීම් භූත වේවා. අපි හදවඩපු අපේ අම්මට තාත්තට පිං සිද්ධ වේවා. උගන්වපු ගුරුවරුන්ට පිං අයිති වේවා. අපේ නමින් මිය පරලෝ ගියපු අම්මා තාත්තා සහෝදරව පවුලේ සහල ඥාතීන් ඉන්නවා නම් මිය ගිය සියලු දෙනාට පිං අයිති වේවා. සියලු දෙවියන්ට පිං අයිති වේවා. ඔය රැකී ආරක්ෂා කරන්න ධෛර්යය තව තවත් ලැබේවා. ඒ වගේම
මේ මැලේසියා රජයට ආණ්ඩුවට ආශිර්වාද කරමු. අපි ජීවත් වෙන්නේ මැලේසියාවට පිං සිද්ධ වෙන්න. නේ අපේ දෙවෙනි රට මැලේසියාව. ඒ නිසා එයත්න්ටත් ආශිර්වාද කරනවා ආශිර්වාද වේවා. ඒ වගේම අපේ නෑදෑ හිත මිතුරු සියලු දෙනාට ආශිර්වාද කරමු. ශ්‍රී ලංකා වාසී ලක් වාසී සියලු දෙනාට ආශිර්වාද කරමු. අපි ලොකු ආපදාවකට මුහුණ දුන්නා ගම් වතුර ගැලුවා. ඒ වතුර පාර අපේ පුංචි රටට මේක සැර වැඩි. ඒ නිසා එමියගේ සියලු දෙනාට පින් අනුමෝදන් කරමු. අවතන් වූවන්ට පින් අනුමෝදන් කරමු. අපි සත්පුරුෂ බවට පත් වෙමු පරිවර්තනය වෙමු. කවදාවත් සංසාරේ මේ අම්මලාට තාත්තලාට ලෙඩ දුකක් කරදරයක් නම් හැදෙන්න එපා. මම්මගේ හදවතින්ම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු අකල් මරණයක් සහ පිපාසාවකටපත් නොවේවා. ගොදුරු නොවේවා. කවදාවත් දුගතිය නොඉපදේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු 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 කියලා පින්පෙත් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. හොඳයි පින්නතුනි, මේ කවුරුත් කලබල වෙන්න එපා. මේ පන්සලට අදාපු සියලු දෙනා එක්කම මම කතා කරලා යන්නේ. හැම කෙනෙක් එක්කම කතා කරනවා සියලු දෙනාට දීර්ඝායු වේවා. සාදු සාදු.